පහුගිය ටිකේ අවුරුදු උත්සව තිබ්බනේ. ඔය අවුරුදු උත්සවවල එක එක තරඟ තියෙනවා. අපි හැමෝම දන්නවා කණාමුට්ටි බිදිනවා, අලියට හැටියනවා, දෙහි ගෙඩිය හැන්දේ තියාගෙන යනවා. ඔය දෙහි ගෙඩිය හැන්දේ තියාගෙන යන තරඟ ටිකක් විශේෂයි. මම හිතනවා ඔයගොල්ලෝ හැමෝටම දැකලා හරි අඩුම තරමේ මේකේ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා කියලා. දැන් ඔය තරඟේ සමහර වෙලාවල් තියෙනවා එක්කෙනෙක් වදිනන්නේ නැහැ. ඒ කියන්නේ හැමෝම කලබලේ දුවලා දෙහි ගෙඩිය වට්ටගෙන. සමහර වෙලාවල් තියෙනවා එක්කෙනෙක් විතරක් හෙමින් ફોකස් කරලා වැඩේ දිනිනවා. දෙවනිය තුන්වෙනිය කවුරුත් නැහැ. මොකද දෙවනිය තුන්වෙනිය වෙන්න ඉඳපු අය හැමෝම කලබලේ ගිහිල්ලා දෙහි ගෙඩිය වට්ටගෙන. හරි. ඔය අතරේ සමහරු ඉන්නවා හෙමින් බැලන්ස් එකේ යන. අර ඉස්සරහින් යන හැමෝම වේගෙන් දුවලා දෙහි ගෙඩිය වට්ට ගන්නවා. අන්තිමට ගියත් අපි දන්නවා අන්තිමට ගියත් හෙමින් වැඩේට ෆුල් ફોකස් කරලා යන කෙනා දිනිනවනේ ළමයි. හරි? එහෙම තරඟවලට ගිහිල්ලා ඔයගොල්ලන්ට අනිවාර්යෙන් එක්ස්පීරියන්ස් එකක් ඇති. වෙන්න ඕනේ මෙච්චරයි. තමන් කරන්නේ මොන වැඩේ වුණත් අදාළ නැහැ. ඒ ලෙවල් වෙන්න පුළුවන්, ජොබ් එකක් වෙන්න පුළුවන්, ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. තමන් කරන්නේ මොන වැඩේ වුණත් ફોකස් එක නැති කරගන්න එපා. ඔයාලා දැනට ඉන්න පොසිෂන් එක ගැන worry වෙන්නත් එපා. ફોකස් එක තියාගන්න ඕනේ. ફોකස් එක නැති කරගන්න මිනිස්සු විතරයි